දැන් ඔන්න බයික් එක ගලවලා තියෙන්නේ මේ කෑලි ටික. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති මොකන්ද මේ වෙන්නේ කියලා. අපි මම ඉස්සරහට කියන්නම්. ඇයි මේ ස්කූටර් පදින අය සැලකිලිමත් වෙන්න ඕනි කියලා කාරණාව. ඉතින් මේ බ්‍රේක් කේබල් ගලවලා තියෙන්නේ දැන් අලුත් බ්‍රේක් කේබල් දාන්න ඕනේ. මේව නම් ගන්න දෙන්නේ හිර වෙලා. අපි ඉස්සරහට කතා කරමු මොකද මේ ස්කූටර් පදින අය සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ මම දැන් කියවනේ අන්තුරු දායක දේවල් තියෙනවා කියලා ස්කූටර් පදින අයට. ඉතින් මම කියන්නේ දැන් මේ බයික් එක අවුරුදු 7ක් විතර දැන් බලන්න. දැන් 7කින් මෙහෙම ගලවලා මං හොදන්නේ. දැන් මේ ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ දැන් මලකඩ කාගෙන ඉන්නේ. තේරෙනවද? ඉතින් මේ මඩ වැදිලා ඉතින් මේ වැලි ඉතුරු වෙලා මේවා අපි හොදන්නේ නැහැ සාමාන්‍ය සර්විස් එකකට ගියාම නිකන් ඔහෙ උඩින් හොදලා එනවා. තේරෙනවද? ඉතින් මම දැන් භූමි තෙල් ගත්තා. ඉතින් මේවා තමයි අනතුරු දේවල්. ඒ කියන්නේ ඔයා බයික් එක ආදරෙන් හැමදාම තියාගන්න බලා ගන්නවා නම් ඉතින් මේ වගේ දැන් පිරිසිදු කරලා තියා ගන්න ඕන හොඳට. අවුරුදු දෙකකට සැරයක්වත්. ඉතින් අද මම භූමි තෙල් ටිකක් ගත්තා. ඉස්සෙල්ලා මම සර්විස් එකට යන කලින් භූමි තෙල්නේ මේ ඔක්කොම අතුල්ල ගන්නවා. අතුල්ලගෙන තමයි මම සර්විස් එකට ගිහලා හොදගන්නේ. මට පුළුවන් තැන් ටික මම හොඳට හොදනවා. ඉතින් ඔයත් ඒක try කරන්න. භූමි තෙල් වලින් හොදමු මේ ඔක්කොම අපි. ඉතින් මෙහෙම දාගන්න භූමි තෙල් මේ විදිහට අරගෙන මේ හැමතැනම එහෙම හොඳට අතුල්ලන්න. ඒක පේනවා නේද? ඒක හොඳට සුද්ධ වෙනවා. හොඳට භූමි තෙල් වලින් අතුල්ලන්න. මේ ඔක්කොම අතුල්ලා ඔයාලට වීඩියෝ එකක් දෙන්න. පේනවද මේ විදිහට? මේ විදිහ හොඳට සුද්ධ කරගන්න ඕනේ. සර්විස් එකට ගිහලා නිකම්ම හේදුවට දැන් මේක හේදන්න හොදන්න ගියල් සර්විස් එකට ගිහලා හොදන්න ගියාම කම්පියුටර් එකෙන් අල්ලනවා ප්‍රෙෂර් ගන් එකෙන්. ඒ වල සමහරවිට යන්න නැති වෙන්න පුළුවන්. ඒකින්ද ඔයා කොයිකට භූමි තෙල් ටිකක් දාලා ඔයාම සුද්ධ කරන් යන්න බලන්න. නැත්නම් එහෙට ගිහලා කියන්න මේ හොඳට සුද්ධ කරලා භූමි තෙලුත් දාලා ඒ හොඳට සුද්ධ කරලා දෙන්නේ කියලා. මේ මම යටත් එක්කම සුද්ධ කරා. යට උනන් දැන් මුකුත් නැහැ. මේ විදියට හොඳට භූමි තෙල් දාලා සුද්ධ කර ගන්න ඕනේ. මේ තැන් දිරනවා. තව කාලෙකින් ගියාම මෙයා දිරලා කැඩෙනවා. එතකොට ඔයාලා ලොකු රිපෙයාර් එකකට යනවා. ඒකයි මම මේ වීඩියෝ එක දාන්නේ අනතුරුදායක දෙයක් තියෙනවා ස්කූටර් පදින අයට. ඒක මේකෙන් බේරෙන්න කියලා. තීර බයික් එක දීලා අලුත් බයික් එකක් ගන්නවා වෙනයි. එහෙම කරන්න පුළුවන්. මං කියන්නේ තමන්ගේ බයික් එක දිගටම ජීවිත කාලෙම ඒ කියන්නේ ජීවිත කාලෙම අවුරුදු ගාණක් පදින්න ඕන නම් මේ විදිහට මේවා සුද්ධ කරලා තියාගන්න. නැත්තම් මේවා හදන්න ගියාම බයිසිකලේ සාමාන්‍යයෙන් සති 3ක් විතර තියාගෙන ඉතින් ඇල්ඩින් කර බ්‍රැකට් කපව හදන්න ගියාම වෙලා යනවා. ඒක කියන්නේ ඔයාව දැම්ම සුද්ධ කරලා මේවා තියාගන්නයි කියලා. අපි සර්විස් එකට ගිහලා බලමු. දැන් මේ අපි යන්නේ සර්විස් එකට හොදන්න. දැන් මේ කෑල්ල පාහ ගන්න මේ මෙතන මේ කැඩිලා තියෙන එකත් හදාගන්න. ඒකත් හදාගෙන මේ පාහ ගන්න ඕනේ මෙතනට. ඉතින් හොද ගන්න ඕනේ හොඳට. සබන් දාලා හොඳ හොද ගන්න ඕනේ කම්ප්‍රෙසර් එකෙන් අල්ල ගන්න ඕනේ හොඳට. ආයෙ වැඩි හොඳට කරගන්න. ඔයත් කියලා කරගන්න. දැන් ඉතින් හොදගෙන ඉවරයි. තව පොඩ්ඩකින් ඔයිල් අල්ලන්න තියෙන්නේ. ඉතින් ඔයිල් අල්ලන එකත් ඔයා කියලා කරගන්න හොඳට. මේ විදියට හොඳට මඩ ගිහිල්ලා තියෙන්නේ මේ. පේනව නේද? ස්ක්‍රීන් එකට තියෙන හැටි. ඉතින් මේ විදිහට සුද්ධ කරගන්න. එතකොට මේව කල්පවත්ම ඔයගොල්ලෝ හොඳට වැඩි වෙනවා. ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි ඕගොල්ලෝ බයික් එකේ අනතුරුයි කියලා මම පොඩි බය කරලා ගත්තේ. බය වෙන්න ඕන දෙයක් තමයි.
මේක ගියා කියන්නේ ඉතින් දිර්ලා ඉතින් ගියා කියන්නේ වැඩක් නැහැ ඉතින්. මොකද මේකත් ශක්තියට අවශ්‍යයි මෙතන. දැන් අපි බයික් එක ගෙදර ගෙනාවා. ඉතින් අර මලකඩ කාපු තැන්වල මේ වගේ ග්‍රීස් ටිකකුත් ගාන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ මම නම් දැන් ගානවා. මේ විදිහට ඔයිලුත් එක්කම ඉතින් ග්‍රීස් ටිකක් ගාන්න. ඉතින් තවත් පොඩ්ඩක් හොඳයි. මේ විදිහට ගාගමු. ඊට පස්සේ ඉතින් වාගේ බයික් එක රෙඩි එතන. අවදානම් තත්ත්වෙ මිදුණා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න. දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක. මම පුෂ්පිත පෙට්‍රල් ඩීසල්